MDS Tech Hub. හරි ඉතින් ඔයාලට අද ගෙනත් තියෙන මේ Basis brand එකේ USB hub එක මොන වගේද කියන එක සහ මේකේ මොනවද කරන්න පුළුවන් දේවල් ගැන අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේකේ ඔයාලට මෙන්න මේ විදිය පැකේජින් නැත්නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ගහලා තියෙනවා එළියෙන් USB 3.0 transmission කියලා. ඒ වගේම gigabyte network speed කියලා තියෙනවා. 42TB hard drive කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ පැකේජින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පිටිපස්සේ මේක ඔරිජිනල්ද නැද්ද කියන එක බලා ගන්න Basis QR එකක් සහ ස්ට්‍රච් කරන්න පෝට් තැනක් තියෙනවා. හරි ඉතින් අපි ඉතිරි දේවල් බලමු මේකේ ඇතුළට ගිහිල්ලා. හරි මේක ඕපන් කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට යට සහ හැමතැනම තියෙනවා පොඩි සීල් කරපු ස්ටිකර්ස්. ඉතින් ඒකක් ඔයාලට ගලවන්න පුළුවන්. හරි ඉතින් මේක ගලවලා ඔයාලට මේක එළියට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේක එළියට ගන්න පුළුවන්. මේක පැත්තකින් තියාගමු. ගත්තට පස්සේ ඔයාලට පොඩි ස්ටිකර්ස් සෙට් එකක් තියෙනවා. Basis warranty card එක තියෙනවා. ඊළඟට user manual එක තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඒ ටික අපි පැත්තකින් තියලා අපි යන් මෙන්න මේ hub එක පැත්තට. හරි. ඉතින් මේ hub එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට type C port එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලට ඔයාලගේ device එකට plug කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට පේන ඇති network port එකක් තියෙනවා. ඊළඟට 5Gbps support කරන USB ports 3ක් තියෙනවා. ඉතින් මේවා තමයි මේකේ ඔයාලට පිටින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියන එක කිව්වොත් එහෙම ඔයාලට පුළුවන් මේ type C port එක ඔයාලගේ type C තියෙන lap එකකට plug කරලා ඉවර වෙලා ඔයාලට තවත් USB ports ගොඩකට convert කරගන්න සහ network support සමහර දැන් ඔයාලා මම කලින් Asus VivoBook එකේ lap ඔයාලා review කරලා තියෙනවා. ඉතින් ඒ වගේ network port එකක් නැහැ. ඉතින් ඒ වගේදී network port එක මෙන්න මේ විදිහට convert කරගන්න පුළුවන් ඔයාලට මේ hub එක හරහා. ඉතින් 5Gbps support කරන නිසා ලොකු speed එකක් බලා ගන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ product එක buy කරන්න පුළුවන් link මම පහලින් දාලා තියන්නම්. ඉතින් මේක ගැන තවත් විස්තර ඔයාලට අවශ්‍ය නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් මේකේ අපි ඊළඟට කතා කරමු material එක ගැන. ඉතින් ඔයාලට මේක aluminium body එකක් එක තමයි එන්නේ. මේ cable එක නම් nylon වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ ports මේකේ port එක පැත්තට ගියත් aluminium වලින් තමයි body එක finish වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා durability එක ගන්න නම් ඔයාලට වද වෙන්න දෙයක් නැහැ. ඔය දේවල් තමයි ඉතින් මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකේ model number එක සහ මේක buy කරන විස්තර පහලින් දාලා තියන්නම්. ඉතින් මේ විදිහ තවත් product වල review බලන්න ඕන නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න සහ FB එක like කරලා follow කරලා තියාගන්න. TikTok එකත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න. ඉතින් FB එකටත් වීඩියෝ එක දානවා. ඉතින් ඔයාලා පුළුවන් FB එකෙත් comment දාන්න. ඒ වගේම YouTube එකෙත් comment දාන්න. ඔයාලට හදිස්සි දෙයක් දැනගන්න තියෙනවා නම් මේ දේවල් ගැන අනිවාර්යෙන් FB එකට like කරලා එතනින් message එකක් දාන්න. ඉතින් එතනදී ඔයාලට tag ගන්නකොට ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට ඔයාලට product එක buy කරද්දී ඔයාලට මොනවා හරි tag ගන්නකොට දැනගන්න ඕන ඒ දේවල් වලට මම reply කරනවා. ඉතින් මේක buy කරන links මම පහලින් දාලා තියන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.